ඓතිහාසික රාජධානි රැසක පහස ලැබූ වයඹ පළාත ජාතික අධ්‍යාපන දර්ශකයේ ඉතා ඉහළ දායකත්වයක් දැක්වූ පළාතකි. මෙම දායකත්වයට වයඹ පළාතට ලැබුණු ත්‍යාගයක් ලෙස 1991 වර්ෂයේදී වයඹ පළාතේ අනුබද්ධ විශ්වවිද්‍යාලය හැඳින්විය හැකිය. ගෘහ විද්‍යාව හා පෝෂණය සහ කෘෂිකර්ම විද්‍යාව ලෙස අධ්‍යයන ධාරා දෙකකින් සමන්විතව එය ආරම්භ කරන ලදී. මෙම අංශයන් කැලණිය විශ්වවිද්‍යාලයට සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධව පවත්වාගෙන යන ලදී. පසුව 1996 වසරේදී මෙය ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ වයඹ මණ්ඩපයේ ලෙස කෘෂිකර්ම විද්‍යා සහ ව්‍යාහාරික විද්‍යාපීඨ දෙකකින් ස්ථාපිත විය. 1999 ඔක්තෝබර් මාස 1 වනදා ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය ලෙස නම් කරන ලද සම්පූර්ණ දජ සහිත ශ්‍රී ලංකාවේ 13 වන විශ්වවිද්‍යාලය ලෙස මෙම විශ්වවිද්‍යාලය ආරම්භ කරන ලදී. පළමු කුලපතිවරයා ලෙස ආචාර්ය පණ්ඩිත් W.D. අමරදේව මහතා පත් වූ අතර ප්‍රථම උපකුලපතිතුමන් වූයේ මහාචාර්ය V.Y. කුරුවිට මහතාය. 1999 අගෝස්තු මාස 7 වන දින නිකුත් කළ ගැසට් පත්‍රයට අනුව විශ්වවිද්‍යාලයට පීඨ 4ක් සහ අධ්‍යයනාංශ 16ක් ඇතුළත් කරන ලදී. ඒ අනුව ව්‍යාහාරික විද්‍යාපීඨය, ව්‍යාපාර අධ්‍යයන හා මූල්‍ය පීඨය, කුලියාපිටිය පරිශ්‍රයේද, කෘෂිකර්ම හා වැවිලි කළමනාකරණ පීඨය, පසු සම්පත් දීවර හා පෝෂණ පීඨය, මාකදුර පරිශ්‍රයේද ආරම්භ විය. 2016 වසරේදී කෘෂිකර්ම හා වැවිලි කළමනාකරණ පීඨය යටතේ නව අධ්‍යයනාංශයක් ලෙස ජෛව පද්ධති ඉංජිනේරු අධ්‍යයන අංශය ස්ථාපනය කරන ලදී. එසේම එම වසරේදීම ව්‍යාහාරික විද්‍යාපීඨය යටතේ ඉංජිනේරු තාක්ෂණය සහ නැනෝ විද්‍යා තාක්ෂණය නමින් නව අධ්‍යයනාංශ දෙකක් එක් කරන ලදී. 2016 වසරේදී රජයේ ගැසට් නිවේදනයන් ප්‍රකාරව අධ්‍යයනාංශ 15කින් සමන්විත වෛද්‍ය පීඨය ස්ථාපනය කෙරිණි. අධ්‍යයනාංශ 4කින් සමන්විත තාක්ෂණ පීඨය ස්ථාපනය කරනු ලැබුවේ 2017 වසරේදීය. මේ වන විට ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය පීඨ 6කින් සහ අධ්‍යයනාංශ 37කින් සමන්විත වේ. කෘෂිකර්ම හා වැවිලි කළමනාකරණ පීඨය, පසු සම්පත් දීවර හා පෝෂණ පීඨය, ව්‍යාහාරික විද්‍යාපීඨය, ව්‍යාපාර අධ්‍යයන හා මූල්‍ය පීඨය, වෛද්‍ය පීඨය, තාක්ෂණ පීඨය මෙම පීඨයන් වේ. ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ වත්මන් කුලපතිතුමන් වන්නේ ආචාර්ය P.A. කිරිවන්දිනිය මහතාය. වෛද්‍ය පීඨය සහ තාක්ෂණ පීඨය ආරම්භ කිරීම සඳහා ප්‍රමුඛතම කාර්යයන් ඉටු කළ මහාචාර්ය E.M.P. ඒකනායක මහතා වත්මන් උපකුලපතිතුමන්ය. ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය නවීනතම පහසුකම් වලින් සමන්විත ගෘහස්ත ක්‍රීඩාගාර, වායු සමනය කළ සම්මන්ත්‍රණ ශාලා, කලා උන්නතිය සඳහා වන එලිමහන් රංගපීඨ, නවීනතම පහසුකම් වලින් සමන්විත දේශන ශාලා, විද්‍යාගාර, පුස්තකාල සහ පහසුකම් සපිරි නේවාසිකාගාර වලින් සමන්විතය. මෙම විශ්වවිද්‍යාලය සිසුන් 6600කට අධ්‍යාපන අවස්ථා ලබා දෙන දිවයිනේ ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයකි. ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයෙන් බිහිවන උපාධිධාරීන් ජාතික සහ ජාත්‍යන්තර මට්ටමින් ඉතා ඉහළ රැකියා අවස්ථාවන්හි නිරත වෙමින් ජාතික සංවර්ධන ක්‍රියාවලියට ඉහළ දායකත්වයක් සපයන බව අභිමානයෙන් සඳහන් කළ යුතුමය. මෙවර පවත්වනු ලබන්නේ ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ 21 වන උපාධි ප්‍රදානෝත්සවයයි. මෙම උපාධි ප්‍රදානෝත්සවයේදී පශ්චාත් උපාධිධාරීන් 176ක්, අභ්‍යන්තර ප්‍රථම උපාධිධාරීන් 1520ක් සහ බාහිර ප්‍රථම උපාධිධාරීන් 248ක් සමග සමස්ත උපාධිධාරීන් 1944ක් සිය උපාධි සිහිනය සැබෑ කරගනු ලබනවා.
ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය EMP ඒකනායක මැතිතුමන්ගේ සුබ පැතුමයි මේ. ආයුබෝවන් වයඹ විශ්වවිද්‍යාලයේ 21 වන උපාධි ප්‍රදානෝත්සවයට පැමිණි ඔබ සැම ඉතාමත් සාදරයෙන් සහ ගෞරවයෙන් පිළිගැනීමට කැමැති. මෙවර වයඹ විශ්වවිද්‍යාලය විසින් බිහි කළ ප්‍රථම උපාධිධාරීන් 1768 දෙනෙකුත් පශ්චාත් උපාධිධාරීන් 176 දෙනෙකුත් වෙත දින දෙකක් පුරාවට පැවැත්වෙන මෙම උපාධි ප්‍රදානෝත්සවයේදී අදාළ උපාධි පිරිනැමීමට නියමිතයි. මෙම කණ්ඩායම කෘෂි විද්‍යා සහ වැවිලි කළමනාකරණ පීඨයෙන් බිහි කළ උපාධිධාරීන්, ඒ වගේම ව්‍යවහාරික විද්‍යාපීඨය, ව්‍යාපාර අධ්‍යයන සහ මූල්‍ය පීඨය, පශු සම්පත් දීවර සහ පෝෂණ පීඨය, තාක්ෂණ පීඨය සහ වෛද්‍ය පීඨය යන පීඨ හයෙන් බිහි කළ උපාධිධාරීන්ගෙන් සමන්විත වෙනවා. මේ සෑම සියලු දෙනාටම වයඹ විශ්වවිද්‍යාලයේ උණුසුම් සුබ පැතුම් කිරීමට මා කැමැතියි. ඒ වගේම දෙමාපියන් හෝ ආදරණීයන් ලෙස මෙම උපාධිධාරීන් ලැබූ ජයග්‍රහණය පිටුපස ඔවුන්ට ශක්තිය සපයමින් පහුගිය අවුරුදු කිහිපයක් පුරාවටම ඔබ ලබා දුන් ශක්තිය සහ ධෛර්යයට මාගේ ප්‍රණාමය පුද කිරීමට කැමැතියි. ඒ වගේම මෙම උපාධිධාරීන් බිහි කිරීමට ඉමහත් පරිශ්‍රමයෙන් කටයුතු කළ අපගේ ආචාර්ය මණ්ඩලය සහ ගුණාත්මක විශ්වවිද්‍යාල ජීවිතයක් ලබා දීමට සියලු පහසුකම් ලබා දෙමින් කටයුතු කළ අනෙකුත් නිලධාරීන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයට මගේ ස්තුතිය පිරිනැමීමට කැමැතියි. උපාධි සහතිකයකින් දැක්වෙන්නේ යම්කිසි විශේෂ ස්ත්‍රයක් තුළින් දේශීය හෝ විදේශීය වශයෙන් යම්කිසි ප්‍රමිතියකට ළඟා වී ඇති බවයි. එහෙත් මෙම සුදුසුකමට ඔබට වටිනාකමක් ලබා දිය හැකි වන්නේ උපාධිධාරීන් අනාගතයේදී තම තමන් නිරත වන රැකියාව තුළින් ලබා දෙන දායකත්වයේ ගුණාත්මක සහ ඵලදායීතාවය මතයි. එබැවින් අදට වඩා වගවීම් සහිතව ඉතාමත් උත්සාහයෙන් කැපවීමෙන් තමන් වෙත පැවරෙන රාජකාරිය නොපිළිහෙලා ඉටු කරමින් සමාජයේ ගෞරවයට පාත්‍ර වන නීතිගරුක ආදර්ශමත් පුරවැසියෙකු ලෙස කටයුතු කිරීමට සෑම උපාධිලාභියෙකුම අධිෂ්ඨානයෙන් කටයුතු කරන නැතයි අපේක්ෂා කරමි. ස්තුතියි. 21 වන උපාධි ප්‍රදානෝත්සවයේදී සිය උපාධි සිහිනය සැබෑ කරගන්නා පශ්චාත් සහ ප්‍රථම උපාධිධාරී විද්‍යාර්ථයිනි, ඔබට දිවි මගේ හිමි පෙත්තටම යන්නට වරම් ලැබේවායි අපි සුබ ප්‍රාර්ථනය කරමු.